අම්මා දන්නවද දැන් මම මේ කොහෙද ඉන්නේ කියලා? කොහෙද දැන් ඉන්නේ? මං ඉන්නේ අම්මගේ ගමේ. කොහමද? ලස්සනයිද චූටිගේ ගම? මෙහි ලස්සන නම් විස්තර කරන්න බෑ අම්මේ. අපි ලෝකෙ මොන රටවල් වල රවුම් ගැහුවත් මේ වගේ ලස්සන රටක් නම් දකින්න හම්බෙන්නේ කලාතුරකින්. මේක ඇත්ත පුතා. කොයිතින් පුතා මාව එක්කන ගියේ නෑනේ. හරි අපි හෙට අනිත් දවසක එමුකෝ. අනිත් එක ඒ හැටි දුරකුත් නෙවෙයිනේ. ඉතින් මොනවද හොයාගත්ත විස්තර? අම්මට මතකද අම්මා මට සයිමන් කියලා මිනිහෙක් ගැන කිව්වා. ඔව් ඉතින් මට එයාව හම්බුණා. මොනවා? ඔව් අම්මේ. අම්මා මට කියපු කතාවේ තවත් විස්තර මම සයිමන්ගෙන් අහගත්තා. හැබැයි මිනිස්සයාට ඒව ගැන ඒ හැටි මතකයක් නෑ වගේ. පව් අසගන්න මිනිසයා. සයිමන් දන්නවද පුතා කවුද කියලා? මං කිව්වා ඒත් ඒ මිනිස්සයාට ඒක තේරුණා කියලා මං හිතන්නේ. දැන් ඉතින් පුතා මොකද කරන්නේ? ගෙදර ඉන්නේ කීයටද? මං අම්මට කතා කරන්නම්කෝ. මට මාමා ඉන්න තැනක් ගැන පොඩි ආරංචියක් ආවා. දැන් මම මේ පැත්තට යන ගම. අනේ පුතේ, ඔයා මාවත් ඇවිල්ලා එක්කගෙන යන්නකෝ. ඔය ඉතින් අම්මා හරි මුරණ්ඩුයිනේ. මම ඉස්සෙල්ලා මාමා ඉන්න තැනක් ගැන හොඩුවාවක් දැනගෙන ඊට පස්සේ ඇවිල්ලා අම්මව ගෙනියන්න. නැත්තම් අම්මා බොරුවට මේ වාහනේ එහෙට මෙහෙට යන එක වැඩක් නෑනේ. එහෙනම් හරියට විස්තරයක් දැනගත්ත ගමන්ම මට කෝල් එකක් දෙන්න. හරි අම්මේ. විස්තරයක් දැනගත්ත ගමන්ම මං කෝල් කරන්න. එහෙනම් මං තියෙනවා. හොඳයි පුතා. පදසෙනේ. Okay, bye. Bye පුතේ. මුතු නෝන අද උදේම මුතු එහෙම තමයි. සමහර දවස්වලට උදේම වැඩ. තවත් සමහර දවස්වලට හොඳට දවල්වනකන් නිදා ගන්න. මුතු නෝනට අද මොනවද ඕනේ? ඔය වෙනද වගේ එළවලු 3-4ක් දෙන්නකෝ. මුතුට ඕව තේරෙන්නේ නැහැ. අම්මගේ වදේට නෙන්නේ. ලොකු මාත්තයටයි ලොකු නෝනටයි උමනා විදියට මං එළවලු ටිකක් දහලා දෙන්නම්ක මුතු නෝනේ.
ලොකු නෝනයි මහත්තයයි විතරක් නෙමෙයි. ඒ ගෙදර මුතු කියලා කෙනෙකුත් ඉන්නවා. ඒක නිසා එයා කැමති දේවලුත් දාන්න. මුතු නෝනා ඉතින් කැරට් බෝන්චි වලට නාස කරන්නේ. මුතු ගියාත්මේ හාවෙක් නේ. වෙන්න ඇති. ෆෝන් එකෙන් කතා කර වාහනේ පදින එක වැරද්දක්. ඒක නම් මාත් දන්නවා ඒ වුණාට මේ බල්ලා හැප්පුණේ ඒ නිසා නෙවෙයි. නෑ. බල්ලා හැප්පුණේ බල්ලගේ තියෙන නොසලකිලිමත්කම නිසා වෙන්නේ නැති. නෑ මේ එකපාරටම පාරට පැන්නන්නේ. එහෙම තමයි සත්තු. නැතුව ඉතින් සිග්නල් දාලා පනින්නේ. නෑ ඉතින් මේ පාරට දාද්දි ෆෝන් එක එහෙම ගාලා දැම්මනම් තමයි හොඳ. ෆෝන් ගහලා කෙසේ වෙතත් ෆෝන් එකෙන් කතා කර එළවන එක නැවැත්තුවොත් පාරේ ඉන්න බල්ලෝ ටික බේර ගන්න පුළුවන්. මේ ඔයා වැඩ කරන්නේ මොකක් හරි මේ සත්ව හිංසනයට විරෝධය දක්වන සංගමයකද? නෑ. මුතු වැඩ කරන්නේ පාරේ බල්ලෝ යට කරගෙන යන අයට විරුද්ධව වැඩ කරන සංගමයක. මුතු? ඔයාගේ නම මුතුද? ඒ කැතද? නෑ මේ පොඩි ඒත් ලස්සනයි. එහෙම නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. මේ ඔයාට අද නිවාඩු දවසක් වුණාට මම අද වැඩ. ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයාට මෙතනට වෙලා මාත් එක්ක වචන හරඹ කර ඉන්න වෙලාව තිබුණට මට ඒකට වෙලාවක් නැහැ. මොකද මම බොහොම වැදගත් වැඩකට යන ගමන්. වෙන්න ඇති. ඒ තෝටම පේනවනේ. මුතුවාව අල්ලගෙන නෙමෙයි ඉන්නේ. ඔයාට කැමති වෙලාවක මෙතනින් යන්න පුළුවන් කියලා. ඕ. ඒකත් ඇත්ත තමයි නේ. එහෙනම් මම යන්නද? මුතුගෙන් අහන්න ඕනේ නෑනේ. යන්න ඉතින්.